අපි මේ එකතු වෙලා ඉන්නේ කැන්ඩි බුක් ෆෙයා 2026ත් එක්ක. විශේෂම දේ තමයි මෙවර කැන්ඩි බුක් ෆෙයා එකේ ප්‍රින්සිපල් ස්පොන්සර්ස් විදිහට යන්නේ සුසර ප්‍රකාශන ආයතනය. සුසර ගැන කතා කරද්දී මල් ළඟ තියෙනවා මෙන්න මේ පොත ගැන විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕමනාව තිබ්බා. මේක තමයි විශේෂම දේ තමයි ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය චන්න සුදත් ජයසුමන මහත්මයා විසින් රචිත මෙන්න මේ පොත ඔයාලට ගන්න හැකියාව තියෙනවා. නුවර ඔයාලා වෙනුවෙන්ම අරන් ඇවිල්ලා තියෙන්නේ සම්පූර්ණ මේ ඔයාලට පේනවා ඇති සම්පූර්ණ පෞරාණික ස්ථානවල ඓතිහාසික තොරතුරුත් එක්ක මේ තියෙන මේක විශේෂත්වය තමයි මේ අපේ සඳහන් මේක පරිශනාත්මක පොතක්. මේකේ අර සමහර වෙලාවට අපිට මේ වගේ පොත් හම්බුණා මේව ඇත්තද නැතිද කියන ප්‍රශ්නය චුට්ටක් තියෙනවනේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ පොත සම්පූර්ණ පරිශනාත්මක මේ තියෙන ලේඛනත් එක්ක තමයි ඔයාලට මේ පොත ඇතුල් වෙන්නේ. මේ ඉතිහාසය ලංකාවේ පුරාවිද්‍යාත්මක ඉතිහාසය ගැන ඉන්ට්‍රස්ට් අයට ගොඩක් ගන්න පොතක්, විකිනෙන පොතක්. ඉතින් සුසර මෙවර කැන්ඩි වලට අරන් ආපු ඔයාලට ගෙනාපු ටැග් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ පොත හැමදාම සුසර අලුත් දෙයක් අරන් එනවා කැන්ඩි වලට. ඒ පොත තමයි මෙන්න තියෙන්නේ. මේ වෙනකොට බොහෝ දෙනෙක් ගන්න සහ වැඩියෙන්ම විකිනෙන පොත. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා මේ පොත අරගන්න. විශේෂම දේ සුසර ප්‍රකාශන ආයතනයේ මෙන්න ඔය පොත. ඒකත් එක්ක අපි ඔයාලට දෙනවා මෙන්න මේ පොතත් එනවා සුසර ප්‍රකාශන ආයතනයේ. බුදුන් වහන්සේගේ අවසන් දවස් සහ අවසන් පාද යාත්‍රාව ආලේඛමය අභිවන්දනය. මේකේ තියෙන විශේෂම දේ මේක ලියන්නේ සම්පත් බණ්ඩාර. මේකෙත් ඔයාලට සියලුම සත්‍ය තොරතුරුත් එක්ක මේ සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් යන දෙකෙන්ම මේකේ තියෙන ෆොටෝස් මේ රියල් ෆොටෝස් එක්ක තියෙන AI ෆොටෝස්වත් මුකුත් නෙවෙයි තියෙන්නේ. මේ රියල් ෆොටෝස් එක්ක සාමාන්‍ය පොතකට මේ වගේ ෆොටෝස් ඇතුළත් කරනවා. ලංකාවේ පෞරාණික වැදගත්කමක් තියෙන ෆොටෝස් ඇතුළත් කරනවා නම් අවසරයක් ඇතුව දාන්න ඕනේ. මට මතකයි එක ඉන්ටර්විව් එකකදී මට කිව්වා මේ ෆොටෝස් මෙහෙම දාන්න එහෙම ලේසි නෑ. හැබැයි ඔයාලට හම්බ වෙලා තියෙනවා මේ ඔරිජිනල් ෆොටෝස් එක්ක. මේ විශේෂම දේ තමයි අපි ගොඩක් වෙලාවට අපි එක එක්කෙනා කියන කතා නැත්නම් කටකටත් එක්ක එන කතා තමයි සමහර වෙලාවට දන්නේ කරන්නේ. නැත්නම් අර ඉස්සර ඉඳලම අහන් ආපු කතන්දර. හැබැයි මෙතන තියෙනවා ඔයාලට අවශ්‍ය කරන ඇත්ත තොරතුරු ලේඛනත් එක්ක. මේ ඔයාලට මෙතන ආපුවාම ඕන වගේම තමයි මේක අපිට විතරක් නෙවෙයි අපේ ළමයින්ටත් වැදගත් වෙන පොතක් විශේෂයෙන්ම. එතකොට අපි සුසර ගැන කතා කරොත් එහෙම මහා පිරුවානා පොත් වහන්සේ. එතකොට නුවර අපිට මේක හරි වැදගත්. මේක අපි හිතනකොට පන්සලකට දානමය පින්කමකට ඒ වගේම කාටවත් පෑදි දෙන්න හරි වටින එකක්. ඔයාලට පේන නැති මේ ගොඩක්ම ජනප්‍රිය එකක් තමයි මේක. ඒකම සුසර ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා අලුත්ම පොත් දෙකකුත්. මේක පරිවර්තන පොත් එකක්. විශේෂම දේ ඉමේෂ් මදුසංග යාපවන්න සුසරත් එක්ක එකතු වෙලා තියෙනවා ලංකාවේ ඉන්න ප්‍රවීණම සහ ජනප්‍රියම පරිවර්තකයෙක්. එයා ඉමේෂ් අරන් එනවා ඔයාලට තලේබාන් ක්‍රිකට් ක්ලබ්. මේ පොතත් ඉන්දියන් ලේඛකයෙක්ගේ අපේ තිමේරි එන් මුරාරිගේ පොතක් ඔරිජිනල් බුක් එක සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. මේකත් අති සංවේදී පොතක් සහ තිමේරිගේ තියෙන විශේෂත්වය තමයි තිමේරිගේ මේ සංවේදීත්වයත් එක්ක ලියන පොත් හරි ලස්සනයි. මම හිතන්නේ තිමේරිගේ මට මතක විතර කලින් පොතකුත් හරි ජනප්‍රිය වුණා. ඒකත් ලෝකේ විවිධ භාෂාවන් ගණනාවකට පරිවර්තන වලට ඔන්න ඉමේෂ් ඇවිල්ලා ඉන්නවා. සුසරත් එක්ක මේ පොතත් ඔයාලට ගන්න පුළුවන්. තවත් පරිවර්තන ගැන කතා කරද්දී පරිවර්තන ලෝකයේ ඉන්න හොඳ පරිවර්තිකාවක් තමයි සේමාලි කැලල්පත කියලා කියන්නේ. සේමාලි කැලල්පතගේ පොත් ගැන ගොඩක් කතා කරලා දෙනවා. ඉතින් මේක සාරි සාප්පුවේ වැන්දමු මේ පොතත් ඔයාලට සුසර ප්‍රකාශන කුටියෙන් ගන්න හැකියාව තියෙනවා 120ක වට්ටම් සහිතව. විශේෂම දේ තමයි සුසර ප්‍රකාශන ආයතනයේ පොත්වල ලොකු ගාණක් නැහැ. ඔයාලගේ අතේට දරන්න පුළුවන් මිල ගණන් වලට තමයි මේ පොත් දෙන්නේ. ඒකටත් 120ක වට්ටමක් හම්බ වෙනවා. ඉතින් සුසර ප්‍රකාශන ඕවරෝල් කතා කරොත් එහෙම සුසර ප්‍රකාශන ආයතනයේ ඔයාලට ආනායනික ඉංග්‍රීසි පොත් හරිම අඩුවට ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති අපේ ගොඩක්ම අපේ පොඩි ළමයි කියන අපිට කලින් ජෙනරේෂන් එකේ අය තමයි ඒ පොත් ගන්න එකතු වෙන්නේ. විවිධ හැම සීමාවක කට්ටිය එකතු වෙනවා. ඒ වගේ මෙතන ඔයාලගේ
පවුලටම පොත් ගන්න පුළුවන් පොත් මෙතන තියෙනවා. ඔයාගේ පොඩි දරුවන්ටද, ඔයාලගේ ඕන් වයේ ඉන්න ළමයින්ටද, අපේ ජෙනරේෂන් එකටද, ඒ වගේම අපේ අම්මලාටද, අපේ ආච්චිලාටද අවශ්‍ය කරන හැම පොතක්ම මෙතන තියෙනවා. ඔයාලට කියවන්න පුළුවන් පොත්, ආස කරන පොත්, ආස කරන ශානරයෙන් පොත් ඔයාලට මෙතන තියෙන. ඒ වගේම තමයි ලංකාවේ ජනප්‍රියතම නවල්ස්, පරිවර්තන, කෙටි කතා, කවි පොතුත් ඔයාලට සුසර ප්‍රකාශන කුටියෙන් ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මොහන් රාජ් මඩවල සුසර ප්‍රකාශන කුටියට එන්න බලාපොරොත්තු වෙනවා මේ වීකෙන්ඩ් එකේ. ඒකත් ඔයාලා මතක තියාගන්න. ඒ වගේම තමයි ස්කූල් මේට් අභ්‍යාස පොත් ඔයාලට වට්ටම් සහිතව ගන්න හැකියාව තියෙනවා. සුසර ප්‍රකාශන කුටියට ආවොත් එහෙම. ඉතින් පෙර පාසල්ේ ඉඳලා A levels දක්වා අධ්‍යාපනික පොතුත් ඔයාලට සුසර ප්‍රකාශන කුටියෙන් ගන්න පුළුවන්. ස්ටේෂනරිස් ඔයාලට සුසර ප්‍රකාශන කුටියෙන් ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම එකම තැනකින් ඔයාලට සුසර ප්‍රකාශන කුටියෙන් ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මතක තියාගන්න මෙවර කැන්ඩි බුක් ෆෙයා එකේ ප්‍රින්සිපල් ස්පොන්සර්ස් විදිහට ඉන්නේ අපේ සුසර ප්‍රකාශන ආයතන. ඉතින් අපේ ප්‍රකාශන කුටියට ආවොත් එහෙම ඔයාලට මේ හැම පොතක්ම 120ක වට්ටමක් සහිතව ගන්න පුළුවන් කියන එක. එහෙනම් ඉතින් අද පළවෙනි දවසේ ගොඩක් අය ආවා සුසර ප්‍රකාශන කුටියට. මේ හැම එකක්ම එක ඔයා තාමත් ආවේ නැත්තම් වර්තාව දවස් 6ක් තියෙනවා එන්න පුළුවන්. ආපු ගමන් මේන් ඩෝ එකෙන් ඇතුළට ආපු ගමන් ඔයාලට සුසර ප්‍රකාශන කුටිය කහ පාටට ලස්සනට දිලිසි තියෙන මේ පැත්තට ඇවිල්ලා යන්න අමතක කරන්න බෑ. මොකද ඔයාගේ පොත් ලිස්ට් එකේ තියෙන ගොඩක් පොත් මෙතන ඔයාට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා.